விஷ்ணு ஒரு 4 வயசுக்கு பேசையா 4 இல்ல 7 வயசுகள் மட்டும் எடுத்துட்டு வேறையா வைங்க இதை பாப்பா அங்கே உள்ளுக்கு என்ன நினைச்சிக்க Hello everyone. ඉන්ෆීස් ධෛර්ය තුළින් ගොඩාක් දවසකට පස්සේ අදත් අලුත් vlog එකක්. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ මම සීගිරිය ගිය vlog එකේ දෙවෙනි කොටස. මට සීගිරිය ගියපු දෙවෙනි කොටස අප්ලෝඩ් කරගන්න බැරි වුණා. මොකද කිව්වොත් ගොඩක් දේවල් මැද සිද්ධ වුණා. ඒ ඔක්කොම මම ඔයාලත් එක්ක share කරගන්න ඉන්නේ ඉන්ෂාල්ලා. ඉතින් බලමු අද දවස කොහොමද ගත කරන්නේ, අද vlog එකේ මොනවද තියෙන්නේ කියලා. මේ දෙන්න කොහෙ ගිහිල්ලා මොනව බලලා එනවද කියලා මගේ පළවෙනි කොටස බලපු කට්ටිය දන්නවා. බලපු නැති කට්ටිය ගිහිල්ලා බලන්න කියලා මං ඉල්ලනවා. ඉතින් රෑ මෙහෙම ඉඳලා අපි නිදාගෙන උදේට නැගිට්ටා. ඉතින් මේ vlog එක කන්ටිනියු වෙන්නේ අනිත් දවසේ උදේ ඉඳලා. ඒ කියන්නේ අපි සීගිරියේ ගත කරපු දෙවෙනි දවස තමයි අද ඔයාලා බලන්න හදන්නේ. රෑ නිදා ගන්න පරක්කු වුණා අපේ කබානා එකේ හිටපු හැමෝටම. පරක්කු වෙලා නිදාගෙන උදේන්ම නැගිට්ටා. මොකද කිව්වොත් මගේ දුව උදෙන්ම හැරගෙන මට එන්න කිව්වා එළියට යන්න කියලා. ඉතින් දැන් එයාත් එක්ක එළියට තමයි මේ යන්න හදන්නේ.
Enggak mau manggil. Mau manggil. උදේ කෑම එක ලෑස්ති කරන ගමන් ඉන්නේ අපි මායි අම්මයි එහෙම තේකත් හදලා හැමෝම නිදි සමහර කට්ටිය නැගිටලා ඉතින් අපි දැන් ඔක්කොම ලෑස්ති කරන ගමන් ඉන්නේ දවල්ටත් උයන්නත් එක්කම අපි කුස්සියේ වැඩ කරන ගමන් මගේ දුව කැම් එක අරන් ගියා වීඩියෝ කරන්න කියලා මාත් බැලුවේ නැහැ මොනවද එයා ගත්තේ කියලා මාත් මේ එඩිට් කරද්දි තමයි දැක්කේ එයා අරන් තියෙනවා වීඩියෝස් වගේක් ඉතින් ඒ ඔක්කොම මම එහෙමම අප්ලෝඩ් කරන්නම් Cabanas. Mereka tambahin cabana. Pena kok ලස්සන. මේක තමයි කබාන ඉති. ඔයාලා බලනවද? మా vlog எடுத்துக்கிட்டு உமா வீடியோ சொன்னேன் යන්න ඕනේ ස්විමින් pool තියෙනවා ස්විමින් pool මේක තමයි ස්විමින් pool වතුර බලන්නකෝ ඉතින් ලස්සනයිනේ යමුනේ කිචනකට මේක මල යමුනේ உம்மா நான் ஸ்விம்மிங் பூல் எல்லாம்
வீடியோ பேசுங்க செல்லுங்க வீடியோவில் நான் தான் வீடியோ எடுத்தேன் pertama itu උදේ කෑමට මෙනු එක තමයි ඉන්දියාප්ප ඒත් එක්කම පරිප්පු උයලා පොල් සම්බෝලේ හදලා අල කිරට උයලා. ඉතින් හැමෝම දැන් උදේට කන ගමන් ඉන්නේ. දැන් අපි යන්න ලෑස්ති වෙනවත් එක්කම දවල්ටත් උයන්න තියෙනවා. මං ඉතින් ඉක්මනට රූම් එක ඔක්කොම අස් කරලා දීලා තමයි මං ආවේ දවල්ට උයන්න කියලා. අපි සීගිරියට එද්දි හිතාගෙන ආවේ දවසක් ඉඳලා අනිත් දවසේ යන් කියලා. ඒ වුණාට ආවට පස්සේ ආච්චිටත් ටිකක් අසනීප නිසා ආච්චි කිව්වා යන්න බෑ අද ඉඳලා යමු. ඉතින් එයාලා ගෙන් අර තව දවසක් ඉල්ලුවම එයාලා කිව්වා නැහැ බුක් කරලා තියෙන්නේ ගෙස්ට් මග එන ගමන් කියලා. ඉතින් ඊට පස්සේ අපි එතනම ළඟ තියෙන තවත් හොටෙල්ස් වගේක් බලලා කොහොම හරි හොයාගත්තා. ළඟම අපිට ඕන විදිහටම ලස්සන තැනක් හම්බුණා පූල් එකත් එක්කම. දැන් ඉතින් දවල්ට උයලා අපි ඔක්කොම අරන් යන්න හිතාගෙන තමයි ඉන්නේ.
මට කියන්න බැරි වුණානේ අපි කොහෙද නැවතිලා හිටියේ කියලා. සීගිරිය අපේ පළවෙනි දවස් අපි නැවතිලා හිටියේ Lion King Jungle Cabanas එකේ. ඉතින් ඔයාලට ඒකේ විස්තර Google එකේ type කරාම search කරගන්න පුළුවන්. දැන් ඉතින් අපි පිටත් වෙනවා අනිත් අපි හොයාගත්තු නවාතැනට. Look us up. ආච්චි සනීප නැහැ අපි ආච්චි කුසල යන්නේ. Papa. Inga hari. ඔව්. අර කල්සන් ගිට. අය කවලි ඉස්මාල. Mana. Ini mana Fatih? Katunayaka? Ya berbayo. අපි දෙවෙනි තැනට ආපු ගමන් හැමෝම ඉතින් පූල් එකකට බැහැලා තමයි හිටියේ. එදා ගොඩක් රස්නේත් එක්ක. ඉතින් නාල කරලා ඔක්කොම කරලා ඇවිල්ලා තමයි හැමෝටම ගොඩක් බඩගිනි. ඊට පස්සේ හැමෝම දවල්ට අපි උයාගෙන ආපු එක කෑවා. කාලා ආපහු ටිකක් නිදාගත්තා. අපේ දවල් කෑම මෙනු එක තමයි ගී රයිස් උයලා, පරිප්පු උයලා, බීෆ් හින්දෙන්න උයලා, කුකුල් මාස් බදලා තෙල් දාලා පිපිඤ්ඤා සලාදයක් හැදුවා. ඉතින් අපි එහෙ ඉඳලා හදාගෙන ආව මෙතෙන්ට. Wait, I'll feed you. Baba enna tinna. Avu koli veccha. Sir, na ore tea thiyena. Nani? Kulichapa nalla. අවලලා කුජිත වන්දී. Awa kalu. කොලක සයිස් එක සංගීතම්. ये කුජිත කාල් පඩියේ නැතලා. हाँ और අඩජන නඩුකෝ අර. नडु दाल को मार इनके पर ये ले ले सामने और खान मार कौन बेचती किधर है එහෙමම මම වටලාපම් එකකුත් හදාගෙන තමයි ආවේ ට්‍රේ එකකට. ඉතින් හැමෝටම බෙදන්න ගදි තමයි මම දැක්කේ වටලාපම් එකේ ට්‍රේ එකේ කොනකින් කෑල්ලක් එහෙමම නැහැ. ඉතින් මං හැමෝගෙම ඇහුවා කවුද ගත්තේ කියලා. දන්නේ නැහැ කියලා කිව්වා. බලද්දිත් පස්සේ තමයි මම දැනගත්තේ මගේ හස්බන්ඩ් උයි මල්ලි එකතු වෙලා කාලා තියෙන්නේ. එයාලා දෙන්න සද්ද නැතුව නිකන් හිටියා. ඉතින් ආපහු හැමෝම කාලා වේලා හාන්සි වෙලා හිටියා. ඉතින් රෑ වෙලා ටිකක් එළියට ගිහිල්ලා ආපහු ආවා අපි රූම් එකට. ඉතින් අද දවසේ vlog එක බලලා හැමෝම රස විඳලා ඇති කියලා මං හිතනවා. අනිත් කොටසේ මොනවාද වෙන්නේ කියලා බලන්න. Stay tuned and thank you.